අද්භූත ගතියක් නැද්ද? නැද්ද? නෑ? අපෝ. අඩෝ හඳකෝ බං. දැන් ඉතින් හඳට ගිහිල්ලා ඉවරයිනේ හඳ නෑනේ. හායි ගයිස් කොහොමද ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා අදත් අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කරන්න යන්නේ රෑම් ගගා හඳට යන එක. ඉතින් මට මේ අදහසත් ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් මේක කවුරුත් කරලා නැති විදිහේ වැඩක් DTW එකේ. ඉතින් මට මේ අදහස් දුන්නේ මෙන්න මේ කමෙන්ට් එක දාපු කෙනා. ඉතින් thank you so much මට මේ අදහස් දුන්නට. ඇත්තටම මටත් හිතුන්නේ මේ වගේ දෙයක් කරන්න. ඉතින් මම ඉස්සෙල්ලම පාස්වර්ඩ් එක යූස් කරලා මේක රෑ කරගන්නම්. ඉතින් ඒ පාස්වර්ඩ් එක තමයි night කියන පාස්වර්ඩ් එක. ඉතින් මම පාස්වර්ඩ් ගැන වීඩියෝස් දෙකක් මීට කලින් කරලා තියෙනවා. ඔය බැලුව නැත්නම් බලන්න. එතකොට ඕගොල්ලන්ට චීට් කෝඩ් ගැන දැනගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේ චීට් කෝඩ් ගැන කියන්න යන්නේ නැහැ. මේක නෙමෙයි මචං හඳ නැහැනේ. අඩෝ හඳකෝ බං. දැන් ඉතින් හඳට ගිහිල්ලා ඉවරයිනේ හඳ නැහැනේ. මම මේ හඳ හොයන්නේ කොහෙවත් නැද්ද? අර තියෙන්නේ. අන්න අර වලාකුළාසේ හැංගිලා තිබිලා තියෙන්නේ. ඔගලට පේනවාද ගයිස් අපි යනවත් එක්කම හඳත් යනවා. ඒක මේ හොඳ දෙයක් අතර මේ දැක්කන අපි පැත්තට යනකොට හඳත් අපිත් එක්කම යනවා. ඒ අතින් ගේම් එක හොඳයි. මේ පේනවනේ. ඇත්තටම සුපිරියක්. ඉතින් මේ වීඩියෝ එකේ හැටියට අපි අද හඳට යන්නේ රෑම් එක ගහන්න. ඉතින් මම මෙතන පාස්වර්ඩ් එක යූස් කරනවා මේ ක්‍රෑම් කියන පාස්වර්ඩ් එක. ඉතින් සරලව මේ විදිහට රෑම් එකක් අපිට හදා ගන්න පුළුවන්. කැම් එක පොඩ්ඩක් දාලා බලමු හඳ මාමා කොයි වගේද කියලා. ලස්සනට ඉන්න හඳ මාමා දිලිසි ඉන්නවා. ඒ වුණාට මම දැන් හඳ මාමා තරණය කරන්න තමයි යන්නේ. ඉතින් අපි තා චුට්ටක් මෙතන ඉන්නේ ආරම්භ කරන්නේ. මම මෙතන මේ ලෑම්ප් කියන පාස්වර්ඩ් එක යූස් කරලා මෙන්න මේ විදිහට ලයිට් කණු දෙකක් ප්ලේස් කරගන්නවා. අපි හතරක්ම ගහමු කොකටත්නේ. මේ හරියෙන් අපි තව ලෑම්ප් එකක් ගහමු. ඒ වගේම මෙතනින් ගහගමු. ඉතින් දැන් පොඩි ගැම්මක් තියෙනවා නේද? නිකන් ලයිට් ගහලා නිකන් අද්භූත ගතියක් නැද්ද? නැද්ද? නෑ? අපෝ. ඒ භූත කතා වලින් වැඩක් නෑ. දැන් ඉතින් මේ ක්‍රෑම් කියන පාස්වර්ඩ් එක යූස් කරලා කෙලින්ම කොල්ලා ගැම්මටම වැඩේට බහැලා ඉන්නේ. ඔයාලට පේන ඇති මේ විදිහට ඔබාගෙන රෑම් ගගහ කෙලින්ම හදමාමේ ලෑස්ති වෙලා හිටපන්. ඕගොල්ලන්ටත් කම්මැලි වෙන නිසා මම මේක පොඩ්ඩක් ස්පීඩ් කරන්නම්. ඉතින් ඔයාලට දැන් යටින් දාලා තියෙන ස්පීඩ් එක. හරි ඉතින් දැන් අපි පොඩ්ඩක් ඩේ කියන පාස්වර්ඩ් එක ගහලා බලමු. දවල් කරලා කොහොමද ලස්සන කියලා මැප් එකේ මේ පොලිස් චොපර් එකක් තියෙනවා මේ පැත්තෙන් මේ අඩෝ. ඉතින් මේ ලස්සනයි මචං. අපි පොඩ්ඩක් ඩේ කියන පාස්වර්ඩ් එක ගහලා බලමු. අපි මේ කොහම හරි පට්ට උඩකට ඇවිල්ලා ඉන්නේ. හරිද? අපි පොඩ්ඩක් ඩේ කියන පාස්වර්ඩ් එක ගහලා බලමු. මේ ඔයාලට පේන ඇති අපි ටිකක් ගොඩක් ටිකක් උඩට ඇවිල්ලා ඉන්නේ. අර දැන් තියෙන ඉර හඳ තිබිච්ච තැන තියෙන ඉර ඇත්තටම මාර ලස්සනයි මචං. මැප් එක උඹලට ලස්සනද දන්නේ නැහැ. මට මේ ගේම් එකේ මෙහෙම බලනකොට මාර අමුතු ලස්සනක් තියෙනවා මේ සිටි එකේ. අපි දැන් ඉන්නේ මෙතන. මෙන්න යකෝ හෙලිකොප්ටරයක්. යකෝ කනගාවින් යන්නේ. පයිලට්ව මට හම්බුණත් බෙල්ල කනෝකගේ. යකෝ මෙතන මිනිස්සෙක් ඉද්දි මුන්ට පේන්නේ නැද්ද? මගේ කනගාවින් යන්නේ. අද වාමින් බල ඇස්ට් වෙලා හිටපන් හරිද? මං එනවා මේ පේනවනේ උඹට. හඳ මාමා මේ දැන් මොකද්ද මං ගහන්නේ? මේ ක්‍රෑම් කියන පාස්වර්ඩ් එක තමයි මං ආයි ගහන්නේ. මොකද අපිට තව උඩට යන්න තියෙනවා ගයිස් හරිද? දැන් ඉතින් ආයිමත් මම මේ ටික ස්පීඩ් කරන්නම්. ඔයගලන්ට යටින් දාන්නම් ස්පීඩ් එක. ඉතින් මෙච්චර වේගෙන් ෆ්ලෑෂ්ටවත් ගහන්න බෑ මචං. මං හිතන විදිහට රෑම් හරිද? දැන් නම් මාර උඩකට ඇවිල්ලා ඉන්නේ. ඔන්න මං ඩේ කියන පාස්වර්ඩ් එක ගැහුවා. ඔයාලට පේනවාද දැන් අපි ඉන්නේ කොයි හරියද මචං? ආර කුඹුර මෙන්න කන්ද පේන අපිට. මේ සිටි එක දැන් නම් අපි අපේ ජැග්ගේ ගෙවල් වලට ගොඩක් මාසන්නෙන් ඉන්නේ. මේ වලාකුළු මීවලහංකෝ. අඩෝ පට්ට. අපි දැන් වලාකුළු ගාවටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් හතර යන්නත් වෙනම ගේමක් ගහන්න වෙනවා. දැන් මම මේක තමයි කරගෙන ඉන්නේ. අපි ඉස්සරහට වාහනයකින් යන්න බලමු. ඉතින් මම ඔන්න පොඩ්ඩක් ස්පීඩ් කරා. ඇත්තටම මාර ලස්සනට මේ වලාකුළු වට වෙලා අර කන්ද නම් පට්ට ලස්සනට පේනවා මචං. හරිද? ඇත්තටම පට්ට ලස්සනයි මේ කන්ද. ඉතින් ඒ කන්දේ සීක්‍රට් දේවල් ගොඩක් තියෙනවා. ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්න. ඉතින් මම DTW ගැන මීට කලින් ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා. ඒවා බලන්න. ඉතින් පහළ ස්පීඩ් එක දාලා තියෙන්නේ යටින් ඔයගලන්ට. ඉතින් ඔන්න මම දැන් තව බර ගානක් උඩට ආව. ඔන්න අපි ආයිමත් පොලිසිය ගාවට යන්න හදන. ඒ කියන්නේ ගයිස් මම ආයිමත් අර පාර ඉවර කරලා ආයිමත් මම උඩට ගැහුවා. හරිද? නැත්තම් හඳ අල්ලන්න වෙන්නේ නැහැ. අපි අද හඳ අල්ලන්න තමයි බලන්න. ඉතින් ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එතකොට ඔයගලන්ට දැනගන්න පුළුවන්. ඉතින් ස්කිප් කරන්න එපා මචං. ඉවර වෙනකම් බලපන්. විනාඩි 6යි යකෝ තියෙන්නේ. ඔන්න ඉතින් මම දැන් ආයිමත් ගහලා ඉතින් අන්තිමේ මට ගැහුවා කිව්වේ වෙන දෙයක් නෙවෙයි රෑම් ගැහුවේ. ඉතින් පේනවා ඇති ඕගොල්ලන්ට කොච්චර උඩකද අපි ඉන්නේ කියලා. මේ පේනවනේ නිකන් අර පිස්සු වගේ කෙලින්ම දිව්‍ය ලෝකයට යන පාර වගේ තමයි මේක. ඇත්තටම අර කන්ද බලහන් කොලාකුළු වලින් වට වෙලා ඇත්තටම සුපිරියට පේනවා මචං. මේ දැක්කද නිකන් අර ඉරේ එළිය මගේ මූණට වැටලා තියෙන විදිය. ඉතින් පේනවනේ පට්ට ලස්සනයි. මම මෙතන තියලා ෆොටෝ ටිකකුත් ගැහුවා. ඒක ඕගොල්ලන්ට මේ මගේ පෝස්ට් වල ඇති.
ඉතින් මට මේ අයිඩියා එක දුන්න කොල්ලට නම් ඇත්තටම thank you. ඉතින් මට මේ වගේ දෙයක් කල්පනා වුණේම නැහැ. මං හිතනවා මේ වගේ එකක් කවුරුත් කරලා නැතුව ඇති කියලා මීට කලින් DTW game එකේ. boys මේ මන් දැන් මෙතනින් පල්ලෙහාට පන්න ඕගලන්ට පේන ඇති කොච්චර මං රෑම් ගහලාද කියලා බල් මැරෙයිද? අඩෝ මැරුන්නේ නෑනේ හෙල්ත් එක භාගය අඩුනේ ගයිස් හරිද? මෙහෙමයි ගයිස් හරිද? මේ ගේම් එකේ අපිට හඳ ගාවට යන්න බෑ. ඔයගලන්ට පේන ඇති නිකන් අර ඉසෙට් දකුර වගේ මේ බය හිතනවා නිකන් වගේ නේ පොඩ්ඩක් බලහන් කොච්චර උඩකද අපි ගියේ කියලා. මේමයි ගයිස් හරිද? මේ ගේම් එකේ අපිට ඉරයි හඳයි එහෙම අල්ලන්න බෑ ගයිස්. මම දැන් try කරා මේක ගේම් එකේ ඒක නිකන් අර පේන්න විතරයි තියෙන්නේ. අපිට ඒක ගාවට යන්න ක්‍රමයක් නෑ. අපිට යන්න පුළුවන් ඇති වෙනකන්. ඒ කියන්නේ අර මේ මැප් එක ලොකුයිනේ. මේ මැප් එක කොනටම යන්න පුළුවන්. ඒ වුණාට කවදාවත් අපිට උඩට යන්න බෑ. ඒ කියන්නේ මේ ගේම් එකේම හඳට යන්න, ඉර අල්ලන්න, ඒ හඳ ගාවට යන්න එහෙම ක්‍රමයක් හදලා නෑ. ඉතින් අපි දැන් පොඩ්ඩක් ආයෙමත් මෙතනට ගිහිල්ලා බලමු මොන වගේද තියෙන්නේ කියලා. බහිමු කාර් එකෙන්. මේ පේනනේ මේ බලහන් අර පට්ට නිකන් අර ඉසෙට් දකුර වගේ නිකන් මේ. ඇතරම් පට්ට අපි ගොඩක් උඩින් ඉඳලා තියෙන්නේ. මෙතන ඉඳන් රෑම්ප් ඇතිවම් රෑම්ප් 1000කටත් වැඩිය ගහලා ඇති මම. ඉතින් මෙතනින් තමයි අපි අද ස්ටාර්ට් එක ගත්තේ. ඉතින් ෆයිනලි මේක තමයි අද වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක හොඳ නම් මොකද්ද කරන්න තියෙන්නේ? ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. මං අදට ගිහින් එන්න.